හැමෝටම සුබ දවසක් වේවා. සම්පූර්ණ මම පේනවද හොඳට? වෙනද පස්සට එන්න. පේනවනේ. ඒතකොට දැන් ගොඩක් අය හොනට් එකක් ගන්න ආසයින මොකද මේ ගොඩක් කාලෙක මේ වීඩියෝ එක කරන්නේ. හීන වලින් කඩකොට හැමෝටම සුපිරි බයික් ඉතින් හම්බෙන්න ඕන. ඉතින් මම අද කියලා දෙන්නේ මේ හොනට් එකේ මේ ෂොක් එක චෙක් කරගන්න විදිහ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ අර ඔයගොල්ලෝ දැන් බයික් ගොඩක් අය ගන්න ඉන්නවනේ. ඉතින් පැදෙන බයික් එකක් යාළුවාට හරි කාටට කියලා ගන්න. පැදෙන එක මොකද මේ අර මේවා ඩේලි පැදෙන්න ඕන බයික් ජාතිය තමයි හොනට් කියන එක. හොනට් හැදුවේ පදින්න. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ඒ කියන්නේ ඇත්තටම පැදෙන බයික් එකක් ඕගොල්ලෝ ගත්තා නම් හොඳට පැදෙන හොඳ කන්ඩිෂන් බයික් එකක් ගත්තා නම් ලෙඩ අඩුයි. හරිනේ. ලෙඩ අඩුයි කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර හොනට් එකේ ඕගොල්ලෝ කියලා දීලා ඇති පොඩි පොඩි කරුණු ටිකක්. ඒවත් ඕගොල්ලෝ බලලා ගන්න. දැන් සාමාන්‍යයෙන් 28000 32000 35000 20000ටත් ෂොක් තියෙනවා. ඒ ෂොක් ටිකක් චෙක් කරනකොට ඕගොල්ලෝ බයික් එකේ ගිහිල්ලා මෙන්න මෙහෙම බලන්න පුළුවන් වෙනවා ෂොක් එක. මේක ඩග් ගාලා වදිනවනේ මේක අවුල් ෂොක් එක මේ. ඒක දැන් ගානට මෙහෙම අප් වෙලා එනවා මේ. ඔයගොල්ලෝ කෙලින් අතට තියාගෙන එහෙම try කරලා බලන්න මෙහෙම. දැන් මේක ඩග් ගාලා වදිනවා නම් නිකම්ම උඩම එනවා නම් නිකන් මේ ෂොක් එක අවුල්. ඒතර ඔයගොල්ලෝ ෂොක් එකක් ගද්දි ෂොක් එක චෙක් කරගන්න එහෙම තමයි. හරිද? එතකොට ෂොක් එක අවුල් නැති වෙන්න එහෙම චෙක් කරගන්න. ඒතකොට දැන් ගොඩක් අය බයික් ගේන්න ඉන්නවනේ. ඒතකොට මම ගේන්න ඉන්න කට්ටියට කියන්නේ ඉතින් හොඳ එකක් හම්බෙන්න ඕනේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට. ඉතින් ඔයගොල්ලෝ සම ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ දාන්න. මිල ගණන් ඔයගොල්ලෝ දාන්නකෝ ඊළඟ වීඩියෝ එකෙන් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි සද්දෙත් චුට්ටක් අහමු. ගොඩක් අය අහලා මේ කෑනෙන් තෙල් පිච්චෙනවද කියලා. නැහැ තෙල් පිච්චෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හොඳ ටියුන් අප් එකක් ගහගත්තම තෙල් පිච්චෙන්නේ නැහැ. එහෙනම් කෑන් වලට බය වෙන්න එපා. එහෙනම් හොඳ බයික් ඔයගොල්ලෝ හම්බෙන්න ඕනේ. හැමෝටම ජය වේවා.